සුබ දවසක් යාළුවනේ. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ Unify එකේ අන්බොක්සින් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මේකේ බිල්ඩ් ක්වොලිටි එතකොට මේක වැඩ කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. එන්න මේ ගැන කතා කරොත් අපිට මේ වගේ තමයි මේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ අපිට මෙතන පොඩි රූප ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතෙන් කියවත් මේකේ DC 5 volt 1 ampere කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට ඊට අමතරව මෙතන අපි මේකේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව මෙතන අපේ Unify එකේ පිච් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක අන්බොක්ස් කරගත්තාම අපිට මේ විදිහට තමයි අපිට මේකේ ඇතුළ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපි ඉම්මනින් එළියට අරන් බලමු කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි Unify එකේ ලියන් තියාගමු. ඉතින් අපිට Unify එකට අමතරව මේකට පාවා දෙන කේබලය බලා ගන්න පුළුවන්. ඉතින් අපි කේබලෙත් පැත්තකින් තියාගමු. ඉතින් අපිට ඊටත් අමතරව මේකේ මැනුවල් බොක් එක බලා ගන්න පුළුවන්. ඉතින් ටිකක් දිග මැනුවල් බොක් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මැනුවල් බොක් එකත් පැත්තකින් තියාගෙන අපි Unify එක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. ඉතින් අපිට අපේ Unify එක බලුවොත් අපිට මේ විදිහට තමයි අපේ Unify එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ Unify එක අපිට මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම උඩට ඔස්සුවාම අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් අපි මේකට වතුර දාගෙන බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි, ඉතින් අපි Unify එකට වතුරක් දාගත්තා. ඉතින් අපි මෙන්න මේ විදිහට මේක වහ ගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් මේකට අයිස් කැට උනක් දාන්න පුළුවන්. ඉතින් මං වතුර දා ගන්නවා. ඉතින් අපි මේකට පවර් දීලා බලන්න තමයි හදන්නේ. ඉතින් මේකේ ලයිට් එක පේන්නේ තියන්දා මම ලයිට් ඕෆ් කරගෙන මේකට පවර් එක දෙන්න. හරි, ඉතින් යාළුවනේ ස්ටුඩියෝ එකේ ලයිට් ඕෆ් කරගෙන තින්නේ. ඉතින් දැන් අපි මේකට පවර් එක දීලා බලමු. ඉතින් අපි මේකට පවර් එක දුන්න ගමන් මේ විදිහට RGB කලර් ලයිට් එකක් පත් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේක ඔන් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේකේ උඩ බොත්තම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක එකපාරක් ප්‍රෙස් කරපුවාම අපිට මේක මේ විදිහට ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට වතුර ටික තමයි මේ ජල වාෂ්ප වෙලා අපිට උඩට යනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් අපේ Unify එකේ මෙතන අපි ඔන් කරන බටන් එකට අමතරව මෙහා පැත්තේ USB කේබලයක් ගහන්න පුළුවන් තැනක් බලා ගන්න පුළුවන්. ඉතින් එතෙන්ට අපිට ෆෝන් එකක් වුණත් ගහලා charge කරගන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන වෙලාවක අපි ෆෝන් එකේ charger එකට ගහලා තිනවනම් අපිට එතෙන්ට ගහලා අපේ ෆෝන් එක වෙනම charge කරගන්න පුළුවන්. ඉතින් මේ Unify එකේ බටන් එක දෙවෙනි පාර ප්‍රෙස් කරගත්තාම මේ විදිහට Unify එක තප්පර 5න් පාට on off වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ලුක් එක ගැන කතා කරොත් අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මේක මිලදී ගන්න නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link දාලා තියන්නම්. ඒකෙන් ගිහලා මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතන නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා පහළ තියෙන subscribe button එක press කරලා තියාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අද වීඩියෝ එකෙන් සම ගන්නවා. සුබ දවසක් සියලු දෙනාට.